Hello guys, welcome back to our YouTube channel. අද අපි යමු පොඩි ගමනක්. මාතර පොඩ් බිරියානි කඩේ හොයාගෙන තමයි අපි මේ යන්නේ. ඉතින් මේ දවස්වල වයිරල්ම බිරියානි කඩයක් විදියට ට්‍රෙන්ඩින් වෙන්නේ මෙන්න මේ මාතර පොඩ් බිරියානි කඩේ. යන හැමෝම කියනවා බිරියානි රසයි, නියමයි කියලා. ඉතින් අපිත් මේ ඕඩර් එකක් දාලා බිරියානි ගේන්න යන ගමන්. යන්න දාන්නේ නෑ. ඉතින් ලොකේෂන් දාගෙන තමයි ආවේ. ඔන්න අපි ප්ලේස් එකට ආවා. මේ කඩේ තියෙන විශේෂත්වය තමයි මේකේ ඉන්නේ කස්ටමර් සර්විස් එක නම් මාර්ම ෆ්‍රෙන්ඩ්ලි. එයාලගේ කන්ටැක්ට් නම්බර් එකට කතා කරාම එයාලා අපිත් එක්ක මාර්ම ෆ්‍රෙන්ඩ්ලි විදියට කතා කරනවා, ඩීටේල්ස් අපිට සේරම දෙනවා. ඒත් එක්කම කිව්වොත් මේ ෂොප් එක මාරම ලස්සනයි. හරිම කියුට් තැනක් මේක. ඉතින් ඔයාලත් මාතර රවටින්න ඕන නම් සහ ලංකාවේ කොහේ හිටියත් එයාලා ඔයාලා ඉන්න තැනට අනිවාර්යයෙන්ම ඩෙලිවරි කරනවා. මෙතන රෙස්ටොරන්ට් එක ඕපන් වෙන්නේ ලන්ච් ඇන්ඩ් ඩිනර් විතරයි. අපි ලන්ච් එක 12 මාට ගන්නව නම් එක්සැම්පල් එකක් විදියට උදේ 9 මාර 10 ඇතුළත ඕඩර් එක සිලෙක්ට් කර ගන්න ඕනි. අපිට ඕන විදියට කස්ටමයිස් කරගන්නත් පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපි ඕඩර් කරපු චිකන් බිරියානි එකයි චීස් චිකන් කොත්තු එකයි. ඔන්න අපි ගෙදර ආවා. දැන් ඉතින් චිකන් බිරියානිගේ රස බලන වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි බලමුකෝ චිකන් බිරියානි එකේ රස කොහොමද කියලා. මේක මැටි පොට් එකක තියෙන නිසා තව ටිකක් ඉන්ට්‍රස්ට් මේක කන එක. wow එක මම හිතුවටත් වඩා මාරම ලස්සනයි. මේක ඇවිල්ලා 2% චිකන් බිරියානි එකක්. දෙන්නෙකුට කන්න පුළුවන් සයිස් එක මේ. හැබැයි මේක සාමාන්‍යයෙන් 3 දෙනෙකුට විතරක් කන්න පුළුවන්. මේ තියෙන්නේ අපි ඕඩර් කරපු චීස් චිකන් කොත්තුව. අපි බලමුකෝ මේකේ ලුක් එක කොහොමද කියලා. මේකටත් හොඳට චීස් ඇඩ් කරලා මාරම රස පාටට හදලා තිබුණා. හරි, now it is time. දැන් අපි යමු අපේ රසම රස බිරියානි රස බලන්න. ඇත්තටම මම කාපු රසම රස බිරියානි එක තියෙන්නේ මාතර පොඩ් බිරියානි එකේ කියලා බය නැතුව කියනවා. මම මාතර පොඩ් බිරියානි පේජ් එකේ link එක පහළ description එකේ දාන්නම්. ඉතින් ඔයාලත් යන්න ආසාවෙන් ඉන්නවනම් අනිවාර්යෙන් යන්න රස බලන්න. මතක ඇතුව ඕඩර් එක කලින් සිලෙක්ට් කරලා මෙනු එක තෝරගෙන යන්න. බයි.